ඒ lens දැන් හදලා තියෙනවා දැන් තාක්ෂණය ටිකක් වෙනස්නේ. දැන් තියෙනවා මේ f එක හරි t එක හරි t aperture එක කියලා කියන්නේ මේ f එක කියලා කියන්නේ ඔයා දන්නවනේ මේ aperture එක ඒක හරි ස්පීඩ් ඒ කියන්නේ 1.6 1.5 ඒ වගේ lens තියෙනවා. ඉතින් මේක 24 සාමාන්‍ය මේක ඉන්න අපි උක තමයි ફોકસ නාභිගත කරනවා කියන්නේ. දැන් වයිද ફોકસ වෙන්නේ ඉතින්. ඔව්. දැන් සාමාන්‍යයෙන් ෆිල්ම් එක මම ඒක ඉස්සරහට එනවා ફોકસ අදින්නේ වෙන පුල කෙනෙක් ඉන්නේ. දැන් මම ફોકસ පුල කෙනෙක් ඉදිරියට කරා අපි සුසන්ත ඕගොල්ලෝ මේ අඳුරගන්න එයා මේ සින ෆොටෝග්‍රාෆර් කෙනෙක් මාත් එක්ක බ්ලොක් ඇන්ඩ් ඩීනෝ හැම වැඩකම එයා කැමරා ඔපරේටර් විදියට වැඩ කරනවා. එයා තනියම වැඩ කරනවා. ඉතින් මේ එයා ફોકસ පුල කෙනෙක් ලංකාවේ හොඳ ફોકસ පුලස්ලා ඉන්නේ. ඒගොල්ලන්ගේ වෙනම ජොබ් රෝල් එකක් තියෙනවා. ඒගොල්ලෝ දැන් වයර්ලස් තමයි ෆොලෝ පෝකින් කරන්නේ. අපි මේ වයර්ලස් ටිකට් එකක් ගන්නවා නෑ. ඉස්සර අපි කරේ අති. මේ අඩි ගාන මැනලා තමයි ફોકસ කරන්නේ. ඒකට තමයි ඔය රින් එක තියෙන්නේ. මේ ඒකට අර එක ඇවිල්ලා නෑ ඒක අපි ඔව් මේක කන්වර්ට් කරපු එක ලෙන්ස් එක. ඒකේ හින්දා තමයි වයි. ඒ කියන්නේ අර කාබෝන කුලිය එකේ ඔන්න වැඩි හන්දා. අන්න ඒකින් තමයි මම අහලා තියෙනවා. දැන් බලන්න මේක නිකන් හાર્ඩ් ලයිට් එකක්. හරි අමාරුයි මෙයාට අමාරුයි. අපේ ස්ක්‍රීන් එකකට අමාරුයි. අපි මේක ෆ්‍රේම් එකක් දාලා ඩිබූස් කරලා පෙන්නන්න යන්නේ ඔයගලන්ට. දාගන්න. ඕනද දෙනවා? ඒකේ වෙනස. ඉතින් ඒ ෆ්‍රේම් එක 61 එක මේක ඩිබූස් වෙන ප්‍රමාණය වැඩි. මේක 51 එකකින් ඩිබූස් කරන එක 61 එක 16 එක මේක බලන්න. තේරෙනවද? ඔය දෙකම දාලා අපිට ඩිබූස් කරන්න පුළුවන්. ඒතකොට ඊට වෙලා ඩිබූස් වෙනවා. තේරෙනවද? ඊට වෙලා ඩිබූස් වෙලා අපි මේ වගේ ලයිට් එකක් දැම්මම එකත් එළිය වැඩි. ඔව්. ඒ ආයමත් මේක කී ලයිට් එකක් විදියට මේක ෆිල් ලයිට් එකක් විදියට එනවා. අර ෂැඩෝ එක නැති වෙනවා. මම ඒකයි පෙන්නන්නේ කිව්වේ. ඕගොල්ලන්ට ෂැඩෝ එක නැති වෙනවා. දැන් මෙතන ෂැඩෝ එකක් තිබ්බනේ. ෂැඩෝ එක නැති කරා. අපි යූස් කරා මේ වගේ ලයිට් එකක්. අපිට මේක ඕන කමර්ෂල් ලයිට් එකක්. ඒ කියන්නේ මේක අපිට තව පොඩි කමර්ෂල් පැත්තට බාර ගන්න ඕන නම් මේක අපිට පුළුවන් මේ ලයිට් එක මේ විදියට යූස් කරන්න. දැන් වෙනස් වෙනවද ලයිට් එක?